ඇමරිකාවේ කරපු රිසර්ච් එකකින් එළි වෙලා තියෙනවා අවුරුදු 20ක් අවුරුදු 65 අතර කාල සීමාව තුල ජොබ් එකක් කරපු එක්කෙනෙක්ගේ තියෙන මොකක්ද ඒගොල්ලන්ගේ තියෙන වත්කම 100ට එකක් හොඳ පොහොසත් වෙලා තියෙනවා. හොඳට හම්බ කරලා හොඳට පොහොසත් වෙලා තියෙනවා. 105ක් සාමාන්‍යයෙන් හොඳ මූල්‍ය ස්ථාවරත්වයක ඉන්නවා. හරි? සාමාන්‍යයෙන් 128ක් වගේ ප්‍රමාණයක් මැරිලා. ඊටු 162ම ඊටාම අන්ත දුප්පත්භාවයෙන් එදා වෙලේ සරි කරගෙන හරි අමාරුවෙන් ජීවත් වෙනවා. ඔය ඇමරිකාවේ තත්ත්වේ. ලංකාව ගැන ආය අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැනේ. ඒක නිසා තමයි කියන්නේ. ඔයා ඉතුරු කරන්න ඕන. ඔයා තියෙන තැන්වල හැමතැනම ඉන්වෙස්ට් කරන්න ඕන. ඒක ක්‍රිප්ටෝ මාකට් වෙන්න පුළුවන්, ෂෙයා මාකට් වෙන්න පුළුවන්, ඔයාට රියල් එස්ටේට් වෙන්න පුළුවන්. පුළුවන් විදියට ඔයා ඉතුරු කරන්න ඕන. ඔයා කතාවක් අහලා ඇති. ඔයාට බිත්තර 10ක් හැමදාම හම්බ වෙනවනේ. එක බිත්තරයක් ඔයා රැක්කොත් එහෙම. ඔයාට අවුරුද්දක් යනකොට බිත්තර දාන කිකිලියෝ 365ක් ඉන්නවා. පොඩක් කල්පනා කරලා බලන්න. ඒක නිසා කරන ජොබ් එක හොඳට කරන්න. ඒකට එපා කියන්නේ නැහැ. නමුත් ඕක කරන ගමන් අමතර ආදායමක්, අමතර ඉන්කම් එකක් එන විදියක් හැම වෙලාවෙම හොයන්න. ඔයා 5න් පස්සේ වැඩ කරන කෙනෙක් වුණොත් ඔයාගේ ජීවිතය අනිවාර්යයෙන්ම කණිපිට හැපෙනවා. අවුරුද්දක් කරලා බලන්න මම මේ කියන එක වැරදිද කියලා. අපි එදාට කතා කරමු.